වී වගාව, එළවලු වගාව, සහ බඩිරිඟු වගාව. ඔය තමයි ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන හානියටපත් වුණායි කියලා සැක කරන්න පුළුවන් සහ හිතෙන භෝග වර්ග ටික. වී වගාව එච්චරම දැනට අපිට බලපෑමක් නැහැ. ඒකේ බලපෑම එන්නේ තව මාස 3.5ක් විතර ගියපුවාම අපේ ගෙදරක නම් පරිප්පු වල ලුණු ටිකක්, හාල්මැස්ස ටිකක් තියෙනවා නම් අපේ එදිනදා ජීවිතේ ගොඩක් කෑම වල තියෙන අවශ්‍යතාවය අඩු කරගන්න පුළුවන්. වගා හානි සම්බන්ධයෙන් වන්දි ගෙවීම ශ්‍රී ලංකා කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒක හරහා ප්‍රධාන භෝග වර්ග 6කට හානි වන්දි ලබා දෙනවා. ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලුම දෙනාට. ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනය ඔබ වෙත ගෙන එන ගොවි ජන කතිකාව YouTube වැඩසටහන සමගයි. අද දවසේදීත් අපි සූදානම් ඔබට සුවිශේෂී වැඩසටහනක් ගෙන එන්නට. ඉතින් ඔබ දන්නවා පහුගිය දින කිහිපය තුළම අපේ රටේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා අපේ රටේ බොහොමයක් ජනතාව බොහොම පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීලා සිටින්නේ. ඉතින් වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් මම කැමති මේ ව්‍යසනය නිසා ජීවිතක්ෂයටපත් වුණු ඒ වගේම අවතන් වෙලා ආපදාවට ලක් වෙලා ඉන්න අපේ රටේ ජනතාවට මුලින්ම අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටින්නට. ඉතින් මේ සිදුවුණු ව්‍යසනයත් සමග අපිට ඊළඟට තියෙන ලොකුම ගැටලුව තමයි අපේ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම. විශේෂයෙන්ම රටක් ජාතියක් විදිහට අපි කොහොමද අපේ ආහාර අවශ්‍යතාවය, ආහාර සුලභතාවය වැඩි කරගන්නේ? ඉතින් කෘෂිකර්ම ශාස්ත්‍රය හරහා මේ ආහාර සුරක්ෂිතතාවය අපි පවත්වාගෙන යන්නේ කොයි විදිහටද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඉතින් අද දවසේදී අපේ මේ කතා බහට අපි ආරාධනා කළා ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතාට. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හොඳයි අපි මේ කතාව මේ විදිහට ආරම්භ කරමු. දැන් ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම අපිට තියෙන ලොකුම ගැටලුවක් මේ ව්‍යසනයත් සමග. ඉතින් මේ සඳහා අපි මූලික වශයෙන්ම සිදු කළ යුත්තේ කුමක්ද? මුලින්ම මම මගේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි මේ විසනයෙන් කරදරයට පත් වෙලා ඉන්න ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා කාපායතන විදියටත් ඇත්තටම දැන් මේ ඇවිල්ලා තියෙන විසනේ ඇවිල්ලා තියෙන්නේ සයික්ලෝන් එකක්. එහෙම නැත්නම් සුළි කුණාටුවක් හින්දා ඇතිවෙච්ච අධික වර්ෂාවත් ඒ නිසා ඇතිවෙච්ච නායෑම් ජල ගැලීම් හින්දා ඇතිවෙනු තත්ත්වයක් නිසා. ඉතින් මේ ජල ගැලීම් සහ නායෑම් හින්දා අපි දන්නවා ඊටාත්ම විශාල ගොවි බිම් ප්‍රමාණයකට මේකේ බලපෑම තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේක සඳහා යම්කිසි ප්‍රවේශයක් ලබා ගන්න නම් කළ යුතු ප්‍රධානම කාර්යය තමයි මෙන්න මේ ව්‍යසනය නිසා එහෙම නැත්නම් සුළි කුණාටු තත්ත්වය නිසා ආපදාවට ලක් වෙලා තියෙන එහෙම නැත්නම් හානියටපත් වෙලා තියෙන ගොවි බිම් ප්‍රමාණය සහ හානියේ ප්‍රමාණය ඇස්තමේන්තු ගත කර ගැනීම. අපිට තියෙනවා වී ගොවිතැන ප්‍රධාන වශයෙන් මේ පහත් ස්ථාන වලින් තමයි ඒවයි වැඩිපුර ජලය ගලාගෙන යන්නේ. ඒකින්ද වී ගොවිතැන හානි වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යම කඳු කරේ ගත්තපුවාම එළවලු වගාව විශාල වශයෙන් හානි වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ වීලි කලාපයේ අනිකුත් උස් ප්‍රදේශ ගත්තපුවාම බඩිරිඟු වගාව ඒ වගේම සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිතව ගත්තපුවාම කුකුල් ආශ්‍රිත නිෂ්පාදන වලට වෙලා තියෙන හානි. ඉතින් මේව ගැන නිවැරදි තක්සේරුවක් අපි මුලින්ම ළඟා කරගත යුතුයි. නිවැරදි දත්ත නැතුව අපිට යම්කිසි පුරවකථනයක් කරගන්න බැරි වෙන නිසා. ඒක නිසා ප්‍රධානම වගකීම තමයි අදාළ ආයතන සමග සම්බන්ධ කරගෙන ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවත් ලයිව් ස්ටොක් එහෙම නැත්නම් සත්ත්ව පාලන දෙපාර්තමේන්තුවත් එක්කව කරගෙන මෙන්න මේ දත්ත ටික හැකියක්මනින් කඩිනමින්ම එකතු කර ගැනීම තමයි අපේ පළවෙනිම කාර්යය විය යුත්තේ. හොඳයි මහාචාර්යතුමනි මම ඊළඟට අහන්න කැමතියි දැන් ඊළඟට අපිට තියෙන ගැටලුව තමයි අපේ ආහාර සුලභතාවය වැඩි කරගන්න, ඒ වගේම මේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කර ගැනීමේ ගැටලුව. එහෙමනම් අපි මොන වගේ පියවරක්ද ගත යුත්තේ මේ ඉදිරියේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගන්නට? මේ දවස්වල අපිට මං හිතන්නේ හානියටපත් වෙලා තියෙන කෘෂි භෝග ගත්තපුවාම අපි හිතනවා වී වගාව,
එළවලු වගාව එන දෙක ප්‍රධාන වශයෙන්ම සහ බඩිරිඟු වගාව කුකුල් කෑම ආශ්‍රිතව සම්බන්ධව ගත්තපුවාම ඕව තමයි ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන හානියටපත් වුණායි කියලා සැක කරන්න පුළුවන් සහ හිතෙන භෝග වර්ග ටික. එතකොට මේකෙන් වී වගාව එච්චරම දැනට අපිට බලපෑමක් නැහැ. ඒකේ බලපෑම එන්නේ තව මාස 3.5ක් විතර ගියපුවාම එන කාලය ඇතුළතදී තමයි ඒ අසනු ළඟා විය යුත්තේ. ඉතින් ඊළඟට තියෙන එක තමයි එළවලු වගාව. මේ දවස්වල වගාව සෑහෙන හානියටපත් වෙලා ඇති. එතකොට අපිට තියෙනවා මෙන්න මේවට ආදේශක එළවලු වර්ග සපයන්න. ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා. ඉතින් සමහර වෙලාවට අපි උදාහරණයක් විදිහට ගත්තොත් එළවලු වගාව කැරට් උඩරට එළවලු විශේෂයෙන්ම ගත්තපුවාම කැරට් ලීක්ස් ගෝවා අර්ථපල් වගේ ඒවා සමහර වෙලාවට හැදුවත් මාකට් එකට එන්නේ අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ එහෙම නැත්නම් පාරවල් විනාශ වීම නිසා. ඒවා එන්න ප්‍රමාදයකුත් තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක අපිට කරන්න පුළුවන් ආදේශකයක් විදිහට අපිට පිටරටින් සමහර වෙලාවට ගේන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය දැනටමත් ගේන ඒවාගේ සුලභතාවය වැඩි කිරීම කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ගෙදරක නම් පරිප්පු වල ලුණු ටිකක් හාල්මැස්ස ටිකක් එහෙම ඒ වගේව තියෙනවා නම් අපේ එදිනදා ජීවිතේ ගොඩක් කෑම වල තියෙන අවශ්‍යතාවය අඩු කරගන්න පුළුවන්. අනිත් පලාවක් එළවලුවක් එහෙම නැත්නම් ඔය පහතරට එළවලු ටිකක් එහෙම හොයාගත්තොත් අපිට ඒක එච්චරම ගැටලුවක් වෙන එකක් නෑ. නමුත් අපි බැලුවොත් සංචාරක කර්මාන්තය තියාගෙන යාම උඩරට එළවලු ඒ වගේව අපිට අවශ්‍යතාවයක් දැඩිව තියෙයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ඒවා මේ අපේ ක්වොරන්ටයින් ප්‍රොසෙස් එකට හානියක් නොවන විදිහට අපේ ජෛව විවිධත්වයට හානියක් නොවන විදිහට ගෙනල්ලා ඒක සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාරවලට හෝටල් වලට ලබා දෙන්න තියෙන. ඉතින් මෙහෙම කරනකොට අපි තාමත්ම පරිස්සම් වෙන්න ඕනේ. පිටරටින් ආහාර ගේනවා නම් ඒවෙන් අපේ ජෛව විවිධත්වයට තියෙන හානිය. මොකද ලංකාව ඇවිල්ලා ට්‍රොපිකල් අයිලන්ඩ් එකක්. ඒ ට්‍රොපිකල් අයිලන්ඩ් එකේ තියෙන ජෛව විවිධත්වය මොනවා හරි විදිහකට අපි හානි කරගත්තොත් යම්කිසි දුරදිග නොබලා ගන්න ක්‍රියාමාර්ගයක් ඉඳ අපිට ඒකේ රිපර්කෂන්ස් ඒකේ බලපෑම එනවා දිරි සියලුම අවුරුදු වලට. ඒක නිසා අපි ඊ타ත්ම සූක්ෂමව තීරණ ගත යුතුව තියෙනවා. හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව මේක කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක. ඉතින් වී වගාව ගත්තොත් වී අවශ්‍යතාවයක් ආවොත් මම හිතන්නේ ආණ්ඩුව දැනටමත් කරගෙන යන එකක් තමයි වී සහල ආනයනය කරනවා. අවශ්‍යතාවයක් තියෙන වෙලාවට එතකොට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. ආහාර සුරක්ෂිතතා කමිටුවක් තියෙනවා ස්ථාපනය කළා. ඒක හරහා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ඒවට අවශ්‍ය කරන බදු සාහන දෙනවා නම් බදු සාහන ලබා දීම වගේ ඒවා හරහා පිටරටින් ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල සුලභතාවය වැඩි කරගෙන අපිට තියෙන ආහාර සුරක්ෂිතතාව වැඩි කර ගැනීම ක්‍රමවේදවලට අපි ආයුතුව තියෙනවා. හොඳයි. ඉතින් මේ සුලි කුණාටුවත් සමග ඇතිවෙච්ච මේ ගම් වතුර තත්ත්වය නිසා අපි දැක්ක අපේ වගා භූමි වලට ඉතාමත්ම දැඩි ලෙස හානියකට ලක් වෙලා තිබ්බා. ඉතින් මේ සිද්ධ වෙච්ච වගා හානි වලට වන්දි ගෙවීම සම්බන්ධයෙන් රජය මොන විදිහේ වැඩපිළිවෙලක්ද ගෙන තියෙන්නේ? මම කැමතියි ඔබතුමාගෙන් ඒ සම්බන්ධයෙන් දැනගන්නට. දැනට වගා හානි සම්බන්ධයෙන් වන්දි ගෙවීම ශ්‍රී ලංකා කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒක හරහා ප්‍රධාන භෝග වර්ග 6කට කෘෂි හානි වන්දි ලබා දෙනවා. ඒකට බඩේරිඟු වී අර්ථපල් බීලුණු ඒ වගේ භෝග 6ක් ඇතුළත් වෙනවා. ඉතින් ඒක සඳහා වන්දි ලබා දීම මම හිතන්නේ ගොවි ජනතාව අපහසුතාවයකට පත් වෙලා ඉන්න හානියටපත් වෙච්ච ගොවි ජනතාව ඒක සඳහා ඒක ඊටාත්ම කඩෙන්නමින් කරන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ අර දත්ත කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියන එක ඊටාත්ම කඩෙන්නමින් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ ඒවා ගොවි රක්ෂණ මණ්ඩලය හරහා 탁සේරුගත කරලා හානියේ ස්වභාවය මම හිතන්නේ මේක මුල් අවස්ථාවේ හින්දා සම්පූර්ණ හානියේ 40ක් විතර වගේ තමයි
මම දන්න තරමට හානියට වන්දි ගෙවන්නේ. ඒ වන්දි ලබා දීම අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ රජයක් විදියට වැඩපිළිවෙලකුත් තියෙනවා දැනට තියෙන වැඩපිළිවෙලක්. ඊට අමතරව මොනවා හරි ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගැනීමේ කඩිනම් අවශ්‍යතාවයක් තියෙන. ඒ සඳහා නිසි මැදිහත් වීම අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා කරගන්න යුතුව තියෙනවා. හොඳයි මහාචාර්යතුමනි මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහන්න කැමතියි. දැන් මේ විදිහට මේ හානියටපත් වෙච්ච වගා භූමිය අපි නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න ඕනේ. ඉතින් ගෝවීන් මේ වගා භූමි නැවත යථා තත්ත්වයට පත් කරගන්න ඕන් පොළඹවා ගන්න ඕන දිරිමත් කරන්න රජයක් විදිහට අපි කොයි විදිහටද කටයුතු කරන්නේ? කොයි විදිහටද මේ සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කළ යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් මේ වෙලාවේ වෙනකොට මං හිතන්නේ ගොවි ජනතාව කොහොමත් අපි දකින්න විදිහට අසීරුවෙන් ජීවත් වෙන ජනතාවක්. ඒ කට්ටියගේ වගාව බොහොම අමාරුවෙන් තමයි කට්ටිය කරගෙන යන්නේ. ඉතින් යම්කිසි වගා හානියක් වුණාම ඒක ඒ ජනතාව ඉතාමත්ම දැඩි ලෙස පීඩාවටපත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒකෙන් නැවත වගාවකට යොමු කර ගැනීමත් නැවත වගාවක් සඳහා කර ගැනීමත් මේ අවස්ථාවේදී අධෛර්යයටපත් වෙන්න පුළුවන්. ඒකින්ද මෙන්න මේ ගොවි ජනතාව දිරිමත් කරන්න නම් මං හිතන්නේ අපිට තාම මේ මහ වැස්ස පටන් අරගෙන ටික කාලයයි. නමුත් ඔය ඉස්සරහට තා මාස 3.5 විතර වගේ කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත ගොවි ජනතාව උනන්දු කරවලා මේක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන සහනාධාර මං හිතන්නේ රජයක් විදිහට ලබා දිය යුතු තියෙනවා. මගේ කල්පනාව හැටියට නැවත වගාවක් කරනවා නම් අපිට ගොවීන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වී වගා කරන ගොවීන්ට බිත්තර වී හොයා ගැනීම. ඉතින් මේ සඳහා බිත්තර වී රජයේ ගබඩාවල තියෙනවා නම් ඒවා පහසු මිලකට ලබා දීම හෝ එහෙම නැත්නම් සහනාධාර ක්‍රමයේ යටතේ ලබා දීම මම හිතන්නේ ගොවීන්ට අස්වැසිල්ලක් වෙන්න පුළුවන්. ඊට අමතරව කෘෂි වන්දි ගෙවලා දැනට සිද්ධ වෙච්ච හානියට වන්දි ගෙවීමත් ඒ අතරතුරේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා අනිත් අතට තමයි දැන් අපිට තියෙන ලොකුම බලපෑමක් තමයි චෝදනාවක් තමයි රජයක් විදිහට මේ වන්දි හරි සහනාධාර හරි නිසි කලට වේලාවට හම්බ වෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි අනිවාර්යයෙන්ම උනන්දු වෙන්න ඕනේ නිසි වේලාවට. මොකද අපිට තියෙන කාලය සීමිතයි වගා කරගන්න. ඒකින්ද ගොවි ජනතාවට මේ සහනාධාර ඉතාමත්ම ඉක්මනින් කඩිනම්ම ලබා දිය යුතුව තියෙනවා. විශේෂයෙන්ම වී වගාවට ගත්තොත් වී වගා සහනාධාරයක් විදියට බිච්චර වී ලබා දීම. ඉතින් ඒක සඳහා නිසි වැඩපිළිවෙලක් යොදා ගැනීම යුතුව තියෙනවා. ඉතින් ඒ විදිහට ගිහිල්ලා අපිට පුළුවන් වෙයි මේකට රජයක් විදිහට මැදිහත් වෙන්න ඉක්මනින් මේ ගොවීන් දිරිමත් කරගෙන යන්න. ඉතින් අර ඒ වගේම රටේ තියෙන පොහොර අවශ්‍යතාවය දැන් බලන්න ඕනේ. එකපාරක් අපි වවල තියෙන සමහර ගොවි ප්‍රදේශ පොළොන්නරුව දිස්ත්‍රික්කය අරුණාම අනිත් සමහර දිස්ත්‍රික්කවල වවල තියෙනවා. ඒකට මඩ පොහොර ගහලා තියෙනවා. ඒකට දැන් මෙන්න මේ පොහොර ලංකාවේ කොච්චරක් දැනට තියෙනවද කියන එක පළවෙනියෙන්ම නිරීක්ෂණය කරගන්න ඕනේ. ඒවා ගොවි ජනතාවට ආපහු මිලදී ගත හැකි විදිහට මම දන්නවා සහනාධාර වලින් කොටසයි තාම දීලා තියෙන පොහොර සහනාධාරේ. ඉතිරි සහනාධාර කොටස පොහොර සහනාධාරයේ ගොවි ජනතාවට දෙනකොට මේවා රටේ සුලභ විය යුතුයි. දැන් මම දන්නවා ප්‍රවාහන පද්ධතියේ දුර්වලතාවයන් තියෙනවා. මේ තියෙන පාරවල් කැඩී බිඳී යාම නිසා. ඉතින් ඒක නිසා මෙන්න මේ සඳහා කඩිනම් පුද්ගලික අංශයත් එක්ක අහු කරගෙන වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. මේවා පොහොර විශේෂයෙන්ම ගොවි බිම් ආශ්‍රිතව සුලභ කිරීම සඳහා ගොවින්ට සහනාධාරය යටතේ ඒවා මිලදී ගන්න. ඉතින් මේ විදිහට අපිට ගියොත් මං හිතන්නේ ගොවි ජනතාව රජය කෙරෙහි විශ්වාසය තියලා නැවතත් වගාව ආරම්භ කරලා අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය හැමදාමත් ගොවි මාත්තුරු තමයි අපේ ආහාර සුරක්ෂිතතාවය සාහවුරු කරේ. ඉතින් ඒ වගේ වටිනා කියන දෙයක් කරන ගොවි ජනතාවට සහනාධාර දීලා ඒ කට්ටිය දිරිමත් කරලා නැවතත් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරගන්නේ වැඩපිළිවෙලකට රජයක් විදිහට
කඩිනම් වැඩපිළිවෙල යෙදිය යුතුයි සහ ඒ සඳහා නියමිත වැඩපිළිවෙලක් අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරගෙන යනවා මේ අවස්ථාවේදී. ඒක ගැන සාකච්ඡාවට කීපයක්ම පැවැත්වුණා. දැන් අදත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවා. ඒක නිසා රජය ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. එහෙමනම් බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. අද දවසේදී අපත් සමග සම්බන්ධ වෙලා ඔබතුමාගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා හදාගත්තට. බොහොම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. එසේනම් අද දවසේදී මේ වැඩසටහනෙන් අපි ඔබගෙන් සමුගෙන යනවා. ඉතින් සමුගෙන යන මොහොතේ මම කැමැති ඔබට මතක් කරන්න. ඉතින් මේ සිදු ව්‍යසනයෙන් අපි ගොඩ එන්න අපි සියලු දෙනාම එක්ව නැගී සිටිමු. ඉතින් නැවතත් දවසක ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.